ඉතින් අද අපි බලමු කොහොමද සැමන් කරි එකක් හදාගන්න විදිහ. මුලින්ම තෙල් ටිකක් භාජනයකට දාගෙන තෙල් එක රත් වීගෙන එනකොට ඒකට අබ, සූදුරු, උණුහල් ටිකක් එකතු කරගන්නවා. ඒක රත් වීගෙන එද්දී ඒකටම අපි කපාගත්ත රතු ලුණු ගෙඩි කිහිපයක්, තලාගත්ත ඉඟුරු, සුදු ලූණු, කුරුදු පොතු, එනසාල්, කරාබු නැටි එකතු කරගන්නවා. මේ ටික තරමක් රන්වන් පාට වීගෙන එද්දී ඒකට අපි කරපිංචා, රම්පෙල්, අවමිරිස් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. මේ ටික මේ ගානකට බැදුනට පස්සේ අපි මේ පහේ ටික චුට්ටක් එහාට කරගෙන තෙලට මිරිස් කුඩු තේ හැටි 1/4ක් එකතු කරගෙන හොඳට තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඒකටම අපි බැදපු 3-5 තේ හැටි එකක් එකතු කරගෙන ඒකත් හොඳට තෙම්පරාදු කරගන්න අවශ්‍ය වෙනවා. මේ වෙලාවේ අපි කඩාගත්ත සැමන් ටින් එකේ වතුර එකතු කරගන්නවා. ඔයාලා මේ වතුර එකතු කරගන්න කැමති නැත්නම් ඒ වුණට පොල් කිරි හෝ වතුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකට කහ, ගම්මිරිස්, රස අනුව ලුණු එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. මේ වෙලාවේ අපි තක්කාලි හෝ ගොරකා එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට උතුරනකොට ටින් මාළු ටික එකතු කරගෙන මේ විදිහට කැඩෙන්නේ නැති විදිහට එමීට කලවම් කරගන්න. මේක හොඳට විනාඩි 8ක් 10ක් විතර උයා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක බත් පාන් හෝ නූඩල්ස් සමග රස බලන්න පුළුවන්. ඉතින් එන්න සුබ දවසක්.